හොඳයි. ඔන්න අපි තවත් වීඩියෝ එකකින් එන හම්බුණා. ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති ඔයාගේ රුධිර ගණය මොකක්ද කියන එක. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් එක. සමහර විට දන්නේ නැතුව ඇති. ඒතර මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුද්ගලයෙකුගේ රුධිර ගණය කියන එක හැදෙන්නේ තීරණය වෙන්නේ කොහොමද කියන එක. සහ ලෝකේ ඉන්න පුද්ගලයන්ගේ වැඩියෙන්ම තියෙන රුධිර ගණන මොනවද අඩුවෙන්ම තියෙන රුධිර ගණන මොනවද සහ මම මේ වීඩියෝ එකට මාතෘකාව කරගත්තු ගෝල්ඩන් බ්ලඩ් ටයිප් එක කියන්නේ මොකක්ද කියන එක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න channel එකත් subscribe කරලා like කරලා comment කරලා share කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉමු. හොඳයි. එහෙනම් අපි යමු අද මාතෘකාව විදිහට අපි මුලින්ම බලමු රුධිර ගණය තීරණය වෙන්නේ කොහොමද කියලා බොහොම සරලව මම පැහැදිලි කිරීමක් කරන්නම්. මේ ගැන ඉදිරියටත් මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට සරලව කොහොමද රුධිර ගණය තීරණය වෙන්නේ කියලා. දැන් මේ බෝඩ් එකේ ඇඳලා තියෙන මේ හතරක් ඇඳලා තියෙන්නේ. ඒත් ඔයගොල්ලන්ට ඒක මොනවද හතර කියලා තේරෙනවද නේ? බෝන්චියට නෙමෙයි. මේ බෝන්චියට වගේ තමයි. එනකොට නිකන් මේ විද්‍යාව එහෙම කරපුවාම මේවා මම හිතන්නේ ඔය O level කාලේ ඉඳලම මේ හැඩය ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ බෝඩ් එකේ ඇඳලා තියෙන මොනවද කියලා. මේ අපේ රතු රුධිර සෛල. රතු පාටින් ඇඳලා තියෙනෙත් ඒකයි. සහ මේ හැඩය ඔය පොඩි කාලේ ඉඳලා කතා කරනවා නේද? ද්විඅවතල කියලා. අර දෙපැත්තෙන් පොඩ්ඩක් ඇකිල්ලා ගියපු හැඩයක් තියෙන රතු රුධිරාණු වල. ඒතර පුද්ගලයෙක්ගේ අපේ රුධිර ගණය තීරණය වෙන්නේ මේ රතු රුධිරාණු වල තියෙන විශේෂ ප්‍රෝටීන ජාතියකින්. අපි සරලව එහෙම කියමුකෝ. විශේෂ ප්‍රෝටීන වර්ග කීපයක් හේතු වෙලා තමයි රුධිර ගණය තීරණය වෙන්නේ. ඒතර ප්‍රෝටීන වලට දැන් මේ රුධිර ප්‍රෝටීන ගොඩක් තියෙනවානේ මෙයාගේ පටලේ නේද? ප්ලාස් පටලේ කියලා තියෙනවා මේ සෛලයක ඕනෙම සෛලයක. ඒ වගේ ප්ලාස් පටලයක ප්‍රෝටීන ලක්ෂ ගණනක් තියෙනවා ඉතින්. ඒකෙන් රුධිර ගණය තීරණය කරන්න අදාළ වෙන ප්‍රෝටීන අපි හඳුන්වනවා ඇන්ටිජන්ස්. මෙන්න මේ නම. හරි. ඇන්ටිජන්ස් කියලා කියනවා. අපි ඒ නම පාවිච්චි කරමු ඉස්සරහට. මේ වගේ ඇන්ටිජන් වර්ග කීපයක් තියෙනවා. එකක් දෙයක් නම් කමන්නේ. ඒවත් කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වෙන ඇන්ටිජන් වර්ග දෙකක් තමයි A සහ B කියලා කියන්නේ. මොනවද ප්‍රධාන වර්ග දෙක? A සහ B. ඒතකොට හිතන්න යම් පුද්ගලයෙකුගේ. දැන් හැමෝගෙම මේවා එක විදිහට නෙමෙයි තියෙන්නේ. ඒක රුධිර ගණන වෙනස් වෙන්නේ. ඒතකොට යම් පුද්ගලයෙකුගේ රුධිර ප්ලාස්ම මේ රතු රුධිරාණුවේ ප්ලාස්මටලේ A කියන ඇන්ටිජන් එක විතරයි නම් තියෙන්නේ. එයා A රුධිර ගණය කෙනෙක් වෙනවා. මේක සරලයි අමාරු නෑ. තව කෙනෙක්ගේ අපි හිතමු B කියන ඇන්ටිජන් එක විතරයි තියෙන්නේ. එතකොට එයා B රුධිර ගණය. ඊළඟට AB දෙකම තියෙනවා සමහරුන්ගේ. රතු රුධිරාණු සෛලයක A තියෙනවා B තියෙනවා. එතකොට එයා AB රුධිර ගණය වෙනවා. ඒ දෙකම නැති අයත් ඉන්නවා. එතකොට එයා O රුධිර ගණය වෙනවා. මෙන්න මේ විදිහට තමයි පුද්ගලයෙක් තුල රුධිර ගණය තීරණය වෙන්නේ. ඊට අමතරව තව බලපාන සාධකයක් තමයි මෙන්න මේ RH කියලා කියන්නේ. ඒකත් ඇන්ටිජන් එකක්. අර වගේම ප්‍රෝටීන් එකක්. RH සාධකය කියලා කියනවා අපි. ඒතර ඒ RH සාධකය තිබීම හෝ නොතිබීම අනුව තමයි පොසිටිව් නෙගටිව් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒ කියන්නේ A පොසිටිව් රුධිරය. ඔය නිකන් සමහර වෙලාවට ලේ පරිත්‍යාග කරන්න ගියපුවම අපි නිකම්ම A රුධිර ගණය ඉල්ලනව නෙමෙයි. A පොසිටිව් ඕනේ කියනවනේ. A නෙගටිව් ඕනේ කියනවා. ඒතර A පොසිටිව් නෙගටිව් කතාව හැදෙන්නේ මෙන්න මේ අමතරව තියෙන RH සාධකයක් අනුව. RH සාධකය තියෙනවා නම් පොසිටිව් නැත්නම් නෙගටිව්. එහෙනම් මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රතු රුධිරාණු සෛල අයිති පුද්ගලයෝ ගැන හිතුවොත් ඒ පුද්ගලයින්ගේ රුධිර ගණය මොකක්ද කියලා අපි නිකමට තීරණය කරලා බලමු. ඒතර මෙයාගේ අර A කියන ඇන්ටිජන් එක තියෙනවා. ඊට අමතරව අර පොසිටිව් නෙගටිව් වෙන සාධකේ තියෙනවා. ඉතින් තියෙනවා නම් පොසිටිව්නේ. එහෙනම් මෙයාගේ රුධිර ගණය A පොසිටිව් වෙනවා. ලේසියිනේ. අමාරු නෑ. ඊළඟට මෙයාගේ දැන් B තියෙනවා නේද? B කියන ඇන්ටිජන් එක තියෙනවා. හැබැයි අර RH කියන එක නැහැ. ආයෙත් කියන්න මෙයා කොහොමද කියලා? එයා ඒතොර B නෙගටිව් වෙනවා. නේ? එයා රුධිරේ B නෙගටිව්. මෙයා බලමු. මෙයාගේ A ඇන්ටිජන් එකක් තියෙනවා, B ඇන්ටිජන් එකක් තියෙනවා. ඒ වගේම RH ඇන්ටිජන් එකක් තියෙනවා. ඒතර මෙයා AB පොසිටිව් වෙනවා. ඇයි RH සාධකය තියෙනවනේ. ඒතර AB පොසිටිව් වෙනවා. මෙයා බලපුවාම මෙයාගේ Aත් නැහැ, Bත් නැහැ. ඒ දෙකම හිස්. ඒ වගේම RH උත් නැහැ. එහෙනම් Aත් නැහැ Bත් නැහැ නම් එයා
O රුධිර ගණය කියලා අපි හඳුන්වන්නේ. RH උත් නැති හින්දා එයා O නෙගටිව් වෙනවා. දැන් මෙන්න මේ විදිහට අපිට රුධිර ගණ මම මේ කලවමේ 4ක් විතරයි මෙතන ඇන්දේ. ඒ අනුව රුධිර ගණ 8ක් නිර්මාණය වෙනවා. මොකද A පොසිටිව්ගේ A නෙගටිව් කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ A තියෙනවා RH සාධකය නැහැ. ඒතර ඒ අනුව මේ හැම තැනකටම ආය දෙක ගානේ හැදෙනවනේ. ඉතින් ඒ අනුව රුධිර ගණ 8ක් සාමාන්‍යයෙන් තියෙනවා. හරි. දැන් ඔය සාමාන්‍ය දේ අපි A level වලට මේ තරමට තමයි කතා කරන්නේ. දැන් කතා කරන්න යන්නේ අමතරව අපි ලබා ගන්න පුළුවන් දැනුමක් ගැන. ඒ තමයි රුධිර ගණ වලින්. අපි දැන් මෙහෙම කතා කරාට මේ අපි දැන් මේ කතා කරන දෙයක් නේද රුධිර ගණ වර්ගීකරණයක්. මේකට අපි කියනවා ABO රුධිර ගණ වර්ගීකරණය. ABO classification කියලා. ඒ කියන්නේ මේ ABO විදියට රුධිර ගණ වර්ග කිරීම. ඒක තමයි මේ මම කිව්වේ සරලව. ඉතින් මීට අමතරව තව classifications වර්ගක් තියෙනවා. ඒ කියන්නේ වර්ග කිරීම දැන් මේ ABO නැතුව වෙන වෙන රුධිර ගණ වර්ග කිරීමුත් තියෙනවා ලෝකේ. හරි. ඒතර ගොඩක් ඒවා තියෙනවා. අපි කියනවා සෑහෙන 30කට වඩා 30ක් විතර වගේ එක එක වර්ගීකරණ පද්ධති තියෙනවා. අපේ ප්‍රධාන කරගන්න වර්ගීකරණය තමයි ABO classification එක. ඊට අමතරව තව මෙහෙම දෙයක් ලස්සන කතාවක් තියෙනවා. රුධිර ගණ ගත්තාම වැඩිම සහ අඩුම. ඒ කියන්නේ ලෝකේ රුධිර ගණ වලින් වැඩිම අඩුම දැන් මේ මෙතන මම කියවනේ 8ක් තියෙනවා කියලා. ඒතර ඒවෙන් මේ වැඩිම සහ අඩුම රුධිර ගන්න අපිට වෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒතර සාමාන්‍යයෙන් මම බෝඩ් එකේ ලියලා තියෙනවා මේ වැඩිම රුධිර ගන්න විදිහට අපිට O පොසිටිව් සහ A පොසිටිව් කියන රුධිර ගන්න හම්බ වෙනවා. ඒක ලෝකෙත් සාමාන්‍ය ලංකාවේ ආසියාතික රටවල් වල ගත්තා ලොකු වෙනසක් නැහැ මේවට අදාළව. අර අතරමැද ඒවා තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒතර බහුලතම රුධිර ගන්න එනවා O පොසිටිව් සහ A පොසිටිව්. ඒතර මේ ප්‍රතිශතයක් මම දාලා තියෙනවා දාල වශයෙන් O පොසිටිව් සාමාන්‍ය 40%ක් A පොසිටිව් 30%ක් විතර ආසන්නව. මේවාදී වෙනස් වෙන්න පුළුවන් රටවල් අනුව කලාප අනුව ප්‍රදේශ අනුව වෙනස් වෙන්න පුළුවන් පොඩි විදියට. ඊළඟ ගොඩක් අඩු රුධිර වර්ගයක් තමයි මෙන්න මේ AB නෙගටිව් කියන වර්ගය. දැන් පේනවනේ 100කට වගේ එකකටත් වඩා අඩුයි අත්‍තරම කියනවා. ඒතර මේක සෑහෙන අඩු රුධිර ගණයක් කියලා අපි සලකනවා ලෝකේ පුරාම. එහෙනම් මේ දෙක සරලයි හරි. දැන් අපි කතා කරා එතකොට පුද්ගලයෙක් තුළ රුධිර ගණය තීරණය වෙන්නේ කොහොමද? සහ ලෝකේ වැඩිම සහ අඩුම තියෙන රුධිර ගණ වර්ග මොනවද කියලා. දැන් අපි අපේ අර මාතෘකාවට යමු. මොකක්ද මාතෘකාව? golden blood type එක කියන්නේ මොකක්ද? එහෙමත් එකක් තියෙනවා. මම කියවනේ අර classification වර්ගත් ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම රුධිර ගණත් පොඩි පොඩි විදියට වෙනස්කම් තියෙන ඒවා රාශියක් තියෙනවා. මේ 8 විතරක් නෙමෙයි. දැන් බලමු මෙහෙම කතාවක්. හරි තවත් වෙනස් පැත්තකට යන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා අර ඇන්ටිජන් කතාවක් කිව්වන්නේ. ඇන්ටිජන් වල සාමාන්‍යයෙන් AB කියන ඇන්ටිජන් වර්ග දෙක අනුව රුධිර ගණය තීරණය වෙනවා. ඊට අමතරව RH කියලා සාධකයක් බලපානවා කියලා. RH වර්ග මේ RH ඇන්ටිජන් කියන ඒවා. හරි ඒවා ප්‍රෝටීන වෙන මොකුත් නෙමෙයි ප්‍රෝටීන. හරි. එතන මේ RH ඇන්ටිජන් කියන ඒවා එකක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි A level වලට කතා කරන්නේ එකක් තියෙනවා වගේ නිකන්. හැබැයි එකක් නෙමෙයි තියෙන්නේ. RH ඇන්ටිජන් වර්ග 50කට වඩා වැඩි සංඛ්‍යාවක් වගේ තියෙනවා. ඒවා ඔක්කොම මේ රතු රුධිර අණුවේදී ප්ලාස් පටලේ තියෙනවා තැනින් තැනට. එතකොට අපි මේ පොසිටිව්ද නෙගටිව්ද කියලා බලන්නේ අර 50කට වඩා තියෙන RH ඇන්ටිජන් වර්ග වලින් මෙන්න මේ RHD කියන ඇන්ටිජන් වර්ගය. හරි. ඒතර ඔන්න RHD කියන එක තියෙනවා නම් පොසිටිව් නැත්නම් නෙගටිව්. එහෙමයි අපි කතා කරන්නේ. පොසිටිව් නෙගටිව් කතාව. දැන් මෙහෙම පුද්ගලයෝ හම්බ වෙනවා. ඊටාම කලාතුරකින් ලෝකේ RH කියන මං කියවනේ අර 50කට වඩා වැඩි RH ඇන්ටිජන් තියෙනවායි කියලා මේ රතු රුධිර අණුවේ ප්ලාස් පටලේ. එතකොට RHD එක නැති කෙනානේ නෙගටිව් වෙන්නේ. එයාගේ වෙන වෙන RH තියෙනවා ඒ වුණාට. පැහැදිලි? හැබැයි ලෝකේ සමහර පුද්ගලයෝ ඊටාම කලාතුරකින් හම්බ වෙනවා මේ RH කිසිම ඇන්ටිජන් එකක් මේ රතු රුධිර අණුවේ ප්ලාස් පටලේ නැහැ. හරි. කිසිම RH ඇන්ටිජන් එකක් නැහැ. ඒතර ඒ වගේ පුද්ගලයන්ට අපි කියනවා RH null රුධිරය. ඒ කියන්නේ RH සාධකේ නැහැනේ. RH null රුධිරය තියන අය කියලා. මෙන්න මේ කට්ටියට තමයි අපි කියන්නේ golden blood තියෙන කට්ටිය කියලා. මේක ඔයගොල්ලෝ විශ්වාස කරනවාද? ලෝකෙටම පුද්ගලයෝ 50කටත් අඩු සංඛ්‍යාවක් තමයි ඉන්නේ මේ golden blood තියන අය. හරි. එතකොට ඒ අයට සෑහෙන අවදානමක් තියෙනවා එක පැත්තකින්. මොකද හේතුව ඒ 50 දෙනා ඇරුණකොට වෙන කිසිම කෙනෙක්ගෙන් එයාලට රුධිරය ගන්න බෑ.
මොකද එයාලගේ දේහය හැමතිස්සෙම අර RH කියන සාධකයේ ආගන්තුකයි කියලා අඳුර ගන්න. මොකද එකක්වත් නැහැ. කීපයක් හරි තිබ්බනම් ගැටලුවක් නැහැ. පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන්. නමුත් RH කියන සාධකේ එකක්වත් නැති වුනහම ඒ වගේ කෙනෙක්ගේ රුධිරය ඒ වගේ රුධිරයක් තියෙන කෙනෙකුට වෙන රුධිරයක් දුන්න ගමන් එතකොට වෙන කෙනෙක්ගේ දැන් අපි කියවනේ මේවැ RH අර D එක නැතත් තව RH දාක් තියෙනවා කියලා. එතකොට එයාගේ දේහයට අර රුධිරය ඇතුල් වෙන්න බෑ. ප්‍රතික්‍රියා කරනවා. එන ඕනෙම අපේ දේහයකට උනත් ආගන්තුක දෙයක් ආවොත් අපේ දේහයේ ආගන්තුක දෙයට පහර දෙන්න බලාගෙන ඉන්නේ. ඒක අපේ තියෙන ආරක්ෂක යාන්ත්‍රණයක්. ඉතින් අර RH නල් කට්ටියට කිසිම රුධිර ගණයක් වෙන ඒවා ලබා ගන්න බෑ. මොකද එයාලා හැම බාහිර වෙන ඕනෙම පුද්ගලයෙක්ගේ RH සාධකයේ තියෙන කෙනෙක්ගේ ඒ RH සාධකය මේගොල්ලන්ට ආගන්තුක වෙනවා. ඉතින් මේගොල්ලන්ට යම් කිසි රුධිර අවශ්‍යතාවයක් වුණොත් RH නල් කෙනෙක්ගේ මේ කියන්නේ තවත් ගෝල්ඩන් බ්ලඩ් තියෙන කෙනෙක්ගෙම වෙන්න ඕනේ රුධිරය ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔය ඒ ඉන්න 50 දෙනා අතරත් සාමාන්‍යයෙන් සක්‍රියව ඩෝනර්ස්ලා කියන්නේ බ්ලඩ් දායක කරන අය දෙන අය ඉන්නේ 9 දෙනෙක් විතර කියනවා. හරි. ඒ දෙන්නට ඒ 9 දෙනාට පින් සිද්ධෙන්න වගේ තමයි අනිත් කට්ටියත් ජීවත් වෙන්නේ බලපුවම. ඉතින් කොහොම වුණත් ඒක ගෝල්ඩන් බ්ලඩ් කියලා නම් කරලා තියෙන්නේ අර තියෙන දුර්ලභතාවය අනුව. මුළු ලෝකෙටම අර ලොකු වටිනාකමක් තියෙනවනේ. එතකොට මේ පුද්ගලයෝ 50 දෙනාව නේද? විශේෂයෙන් කතා කරන පුද්ගලයෝ 50 දෙනෙක් වෙනවා. 50 දෙනෙකුටත් වඩා අඩු ප්‍රමාණයක් ඇත්තටම ඉන්නේ. ඉතින් ඔන්න ඕකයි රුධිර ගණවල කතාව. ඉතින් මම හිතනවා රුධිර ගණ ගැනත් යම් අදහසක් දැනගන්න ඇති. අපි මේ ගැන තවත් වීඩියෝ එකක් කරනවා. ඒ කියන්නේ හරියටම මම කොහොම විස්තර කිව්වේ නැහැ මෙතන. මෙතන මුලින්ම අර ෆෝකස් කරේ අපේ රුධිර ලෝකේ තියෙන වැඩිම රුධිර ගණ මොනවද අඩුම රුධිර ගණ මොනවද සහ ගෝල්ඩන් බ්ලඩ් ටයිප් එක ගැන පොඩි සාකච්ඡාවක් කරන්න. එහෙනම් ඒ ගැන ඔයගොල්ලෝ අදහසක් ගත්තානේ. හරි. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ channel එක subscribe කරලා යාළුවන්ට share කරලා තියන්න. හැමෝටම එනම් සුබ දවසක්.